එහෙනම් අපි අග්ගලාදොල ඔස්සේ චාරිකාව නිමා කරලා අග්ගලාදොල ඔස්සේ කළ සබාදම් චාරිකාව නිමා කරලා අපි යමු මෙතනින් ආරම්භ වෙන දෙහෙනකන්ද මුක්කුවත්ත පාරේ අවසාන කොටසේ සිරිපා වන්දනාව ෆ්ලයින් මී එක්ක තනියම මේ ටික නගිද්දි අර ඔක්කොටම වඩා හති because මෙතන ඉඳන් දැන් දාලා නැග්මක් නගින් තියෙන්නේ සිරිපාදේ කන්දේ උස උඩමළුව තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් සද්ද ඇහෙනවා. අද අපි විදින ගමන් කතා කරමු. සිරිපාද කන්දේ උඩමළුව තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2243ක් උසින්. මම අග්ගලාදොල දෙහෙනකන්ද මාර්ගයට හමු වෙච්ච තැන උස මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1700යි. මම පටන් ගත්තේ මීටර් 1410යි. එතකොට අග්ගලාදොල ගාවට එන මට තිබ්බේ මීටර් 290ක නැග්මක් විතරයි. හැබැයි මට මෙතන ඉඳන් 2243 වෙනකන් මීටර් 543ක නැග්මක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ දෙකක් විතර ලොකු නැග්මක් තියෙනවා. හැබැයි දුර ඊට වඩා අඩුයි. ඒතර අර වගේ රිලැක්ස් එක යන්න බෑ. මොකද මට හරි අමාරුයි හති. මම දැන් ඒ දුර එන්න මට ගියේ මම හිතන්නේ මම වීඩියෝ දෙකක් විතර බැලුවා. දෙකක් තුනක්. ඒ හැමෝටම පැය 6ක් 6:00මාරක් වගේ කාලයක් ගිහිල්ලා තිබ්බා. මම ගමන පටන් ගත්තේ 9:40 9:45 විතර. මම අග්ගලාදොල ක්‍රොස් කරන තැනට ආවා. 2:13යි මම වෙලා බලනකොට. එතකොට පැය 4:00මාරක් වගේ කාලයක් ඇතුළතදී මම ෆුල් එකම හරිද? මේ වයි ජංක්ෂන් එකේ ඉඳන් නෙමෙයි ෆිෂින් හට් ගාව ඉඳන්ම අග්ගලාදොල ඉවරෙන් තැනට මේ ආවා. වයි ජංක්ෂන් එක ගාවට මට එන්න ගියේ පැය භාගයයි. ඊට පස්සේ මම වයි ජංක්ෂන් එක ගාව විනාඩි 20ක් රෙස්ට් එකක් ගත්තා. ඊට පස්සේ ඒ වගේ රෙස්ට් ගත්තෙම නෑ. ඊට පස්සේ දිගටම ආව එක තමයි කළේ. මහන්සියරවත් ටිකක් චුට්ටක් විනාඩියක් නම් ඉන්නේ නැති ඊට වඩා කාලය ගත කරේ නෑ. කෑවෙන්නේ නෑ. එහෙම වෙලා තමයි ඒ ආවේ. දැන් අර ඒ මහන්සිය ඇඟේ තියෙනවා. මම ඊපස්සේ අග්ගලාදොල ගාව රොස් වෙන තැන ටිකක් වෙලා හිටියා. එතනින් පිටත් උනේ 2:45ට. දැන් තියෙන්නේ දල නැග්ම නැග්ගෙන යන්න. ඉතින් අපි නගිමු. මට නගින්න බෑ හති. අර කඳු ටික නැග්ගා. මොකද එතන රිස්ක් එකක් අතේ තියාගෙන මෙතන රිස්ක් එකක් තියෙන තු නෙමෙයි. ඉතින් තියෙන මන සත්තුන්ගෙන් රිස්ක් එක විතරයිනේ. මේ මෙතන තඩි හත්තක් තියෙනවා. මේ ගිය පවුරුද්ද දෙනකොටත් මේ විදිහටම තිබ්බා. නේ? තඩි. මම ඒකේ සයිස් එක මගේ අතත් එක්ක පෙන්නන්නද? කොහොමද සයිස් එක? තවත් පොටි මගේ අත. බියා. කෙලිමෙන් නැග්ම තියෙන්නේ. ටිකක් නැග්ගෙන ආවා. දුක්ඛිත ස්ථානයකට ළඟා වුණා. මම ඒ ස්ථානේ පෙන්නන්න. මොකක් කියලාද හිතන්නේ? මතකද? දිප්පා සුරුකුණාටුව හමුවේ සිරිපාදේ කන්ද නායෑමකට ලක් වුණා. අන්න ඒ නායකී ස්ථානේ කව තමයි මම ඉන්නේ. ට්‍රේල් එක අයිනෙන්ම තමයි නාය ගිහිලා තියෙන්නේ. තව චුට්ටක් දකුණු පැත්තට බර වුණා නම් ට්‍රේල් එකත් එක්කම තමයි නාය යන්නේ. එහෙනම් මම පෙන්නන්න. තනිකර කුණු නාය ගිහිලා තියෙන්නේ. තනිකරම කුණු. වටේම කුණු තමයි නාය ගිහිලා තියෙන්නේ. ඉතින් ඔක තමයි ඔයාලා ළඟ ශ්‍රද්ධාව.
නායකී හේකට හේතුව බහු 75ක් ගත්තොත් එimhe හේතුව කුණු වහිනවා. මගේ බෑග් එකේ තව කවර් කරපු නැති එකක් තියෙනවා. මම ඒක කවර් කරගෙන මේ උඩහට යන්න. වැස්ස ලොකුට නම් වහින ගන්න නැති වෙයි. උනාට වෙහිකලු තියෙනවා. එයා මං කිව්වා අගලදොල එනකම් මට වහින්න එපා කියලා. because වතුර වැඩි වුණොත් එහෙම මට මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ. ඒක හන්දා අගලදොල එනකම් පෑවුවා. දැන් එයා ගිය පාරක් දෙහිනකන්ද මේ ඉඳන් එනකොට මේ හරියදීම මේ වගේම වැස්සක් දුන්නා. ඉතින් අර ලස්සනම කාලගුණේ දෙනවා. හැබැයි අතන් තියෙන වීව් එක නැති වෙනවා. මම ඔයගලන්ට වීව් එක පෙන්නලා නෙරුටික් ගැන කියන්නේ හිටියේ. මට හිතෙන්නේ වීව් එක නැති වෙයි. so sad එක. හැබැයි ඉතින් වැස්සට නම් මම ආසයි. මම දැන් ඉන්නේ හරි ලස්සන වීව් පොයින්ට් එක ළමයි. හැබැයි වීව් පොයින්ට් එක මීදුමින් වැහිලා පොඩි වැස්සක් වටිනවා. එනවා වැස්සමයි ගාවට. මම වී පොයින්ට් එක පෙන්නන්නම් අන්තිම වතාවට. ඒස් මට වී සෙට් වෙන්නේ කවදාකවත් ළමයි. මීදුම ගලාගෙන එනවා. ඊනි එහිපොදයක් වේදෙනවා. බෑන සමනල නෙරුව. බෑන සමනල කන්ද. තව ටිකක් අද වීව් එක තිබිලා සන්සෙට් එකක් තිබ්බනම් මොනවාද හොඳ? වීව් එක සන්සෙට් එකක්ද නැත්නම් වැස්සද? කමෙන්ට් එකක් දාගන්න. ඒකට න. අර ආව මහන්සිය කොහෙන් ගියාද මේ වැස්ස වැටෙනකොට? දැන් කන්නේ මේ මම පැත්තට හැරිලා මක්කේ ගමන් කරන්න. හොඳ වටේ. මම මැප් එකේ බැලුවා මගේ අනුමාන කරපු විදියටම තව සුළු මොහොතකින් අපි පිවිසෙනවා මේ උස් ගස් තියෙන වනාන්තරයෙන් මිදිලා කුඩු ගස් තියෙන වලාකුළු වනාන්තරයට. ඒ වලාකුළු වනාන්තරයට පිවිසෙනකොට එක පැත්තකින් මීදුමක් එක්ක එක පැත්තකින් සන්සෙට් එකක් බලන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මට පෙනී යනවා. පොඩි වැස්සකට පස්සේ එන සන්සෙට් එක කලර්ස් පුදුමාකාර ලස්සනයි. පහුගිය ටිකේ මම ඒක කැප්චර් කළා. අවුරුදු නිවාඩුවට මට කොහොක්වත් යන්න උන්නේ අප්පච්චි අසනීප වෙලා. ඒක හන්ද මං ගෙදර ඉඳන් හැමදාම හවසට සන්සෙට් කැප්චර් කළා. මම එකක් දෙකක් දාලා ඇති ෂෝට්ස් වල. මේ ඉතින් අදත් ඒ වගේ දෙයක් බලන්න පුළුවන් වේවි. යම් බලන්න. සන්සෙට් එක අපි බලමු. මේන් රෝඩ් එකට යන්න නැතුව මගේ ඉඳන්. මේ දැන් 4:00යි වෙලාව. ඒකට තව පැය දෙකක් තියෙනවානේ. අපි රත්නපුර පාර්ටි ජොයින් වෙන්න නැතුව සන්සෙට් එක මගේ ඉඳන් බලලා කලවරන් වලවස්සේ මේන් රෝඩ් එකට ජොයින් වෙලා යන්න. හෙට ගැන ප්ලෑන්ස් මොකුත් නැහැ. අද රැට කරන්න මොනවද කියලා මොකුත් ප්ලෑන්ස් නැහැ. මම එක්දිනම් හිතුවා බත්තලුවෙන් ආපහු බහිනවයි කියලා. පස්සේ ආපහු හිතුවා ඒක ආපහු බහින ගියත් එහෙම මට අනවශ්‍ය ලෙස මාව හැක්වීමක් දෝ කියලා. තමයි ඔන්න මෙතනට පේන දර්ශනේ. කොහොමද ඒක? පිස්සු හැදෙනවනේ. දැන් ගස් කොට වෙනවා නේ. අපි උඩට. මෙතනින් තමයි මම දැන් තාම ඉන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඔන්න දැන් මම පියමන් කරනවා. කෙමෙන් සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වෙතට. ඔන්න මම පෙන්නනවා. මෙන්න මේ ලොකු ගල තමයි මායිම. දන්න තරමේ
මම මේක දැනගත්තේ ශ්‍රේයාගේ වීඩියෝ එකකින්. ශ්‍රේයාගේ අග්ගලාදොල වීඩියෝ එකත් බලලා කමෙන්ට් එකක් දාන්න නැතුව ආවා. දැන් මං ගිහිල්ලා ඇවිල්ලා මේ ඒකට කමෙන්ට් එකක් දානවා දෙහෙල කන්දිගේ කළා වගේම නැත්තම් මේක තනියෙන් එන්න සුදුසුකම නෙමෙයි. ආවට ඔන්න ගල ළමයි. අර දැන් තාම මං ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඔන්න දැන් මං ගල පහු කරනවා. ඔන්න දැන් මං ඉන්නේ සතරගම්පරාදේ රත්නපුර දිස්ත්‍රික්කේ. ගල තමයි මායිම. උස ගස් තිබ්බ වනාන්තරයේ මිදිලා කුරු ගස් තියෙන වලාකුළු වනාන්තරයට අඩිය තිබ්බා. එතකොටම පහට මළුවේ තේවා වැහෙනවා. එහෙනවද බලන්න. ඊබට්ස් එකක් ගහලා ඇහුවොත් ඇහි. මළුවේ තේවාව පටන් ගත්ත පහේ තේවාව දැන් වෙලාව 5:02. වෙලාව 5:02. තියෙනවා. ඔව් 5:02. ඉතින් දැන් තියෙන්නේ මේ කුරුගස් පිරිවනාන්තරය ඔස්සේ ඉහළට ගිහිල්ලා මළුව කරුණා කරලා හෙට දවසේ කරන්නේ මොකද්ද කියන එක හිතන එක. හැබැයි දැන් මම මෙතන ඉන්න තැනට පේන දර්ශනය බලන්න. තව ටිකක් මම උඩහට ගිහිල්ලා වම් පැත්තට බර වෙලා යන්න ඕනේ. මොකද මේ දැන් සන්සෙට් එක වෙන්නේ යන්න අර පැත්තේ. අර පැත්තේ. එතකොට මේ ඔය බෑන සමල්ල පේනවා කෑල්ලක්. මේ හරියට ඕගලන්ට ක්ලියර් වෙන්නේ නැහැ. ඔයාලන්ට මේ පැත්තේ කොණියෙන් පින්ච් එක බෑන සමල්ල. මේ ඒ පැත්තට ගියාට පස්සේ මම මේ පැහැදිලි කරන්නම් කඳු. පැටි ටික කඳු පන්ති ටික අනම්මනම් ඒ ටික පැහැදිලි කරන්නම්. මේ මාර ලස්සන වීව් එකක් මෙතනට තියෙන්නේ. ඉස්සු හැදෙන වීව් එකක් ඇතට තියෙන්නේ. අර හීන හැබෑ කරගත්තාම දැන්න සතුට මම දැන් මේ මොහොතේ අත්විඳිනවා. අග්ගලාදොල කියන්නේ ලේසි පහසු ටාස්ක් එකක් නෙමෙයි. ඒක මට අග්ගලාදොලට බහැපු වෙලේ ඉඳන් තේරුණා. හැබැයි කොයි වෙලේකවත් මම ඒක අතෑරියේ නැහැ. මට මාරම හැපි මං ගැන තනියෙන් ඒක කරපු එක ගැන ඇත්තටම මට මාර හැපි. ඒකට මට සතුටු වෙන්න අයිතිය තියෙනවා මං හිතන්නේ. ඉතින් මගේ ජීවිතයේ ගියපු ගමන් වලින් හොඳම ගමන තමයි මේ අද මං ආපු ගමන. අග්ගලාදොල හරහා සිරිපා මළුවට යන මේ ගමන. තාම මේ මගේ ඉන්නේ. මම මේ වීව් එක දැකලා මෙතන පොඩ්ඩක් නතර වුණා. පුදුමාකාර ලස්සනයි. මට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඔයාලම බලා ගන්නකෝ. එක පැත්තකින් සන්සෙට් එක. වලාකුළු ටික. හරිද? දැන් මම ඉඳගෙන ඉන්නේ. මම නැගිටලා වෙන්න යන්න. කොහොමද ගහට වැහිලා තියෙනව වෑන සමනල. හොඳේ. ඔන්න ඉන්න. පස්සේ. ඊට පස්සේ මේ පැත්තෙන් තමයි සන්සෙට් එක සිද්ධ වෙන්නේ. මාරම ලස්සනයි. ඊට පස්සේ ඔයගලන්ට පෙන්වන්න ඕනේ උඩ මළුව. උඩ මළුව මීදුවෙන් වැහිලා ගිහිල්ලා. කොහොමද ලස්සන. ඉතින් මම ඉන්න තැන කොච්චර ලස්සනද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මම මෙතන මේ වීව් එක දිහා බලාගෙන හරිද? දෙන්නන්න මම ඉන්නේ දැන. මෙන්න මෙතන මේ ගලක් තියෙනවා. මාරම ලස්සන වීව් පොයින්ට් එකක් වගේ. ඒකෙන් මම මේ වීව් එක දිහා බලාගෙන දැන් මේ ගොඩ වෙලාවක් තිස්සේ ඉන්නවා.
මේ ලස්සන මම කොහොම වචනෙන් විස්තර කරන්නද? මලුව මේ ගහට වැහිලා තියෙනවා බෑන සමනල කන්ද පේනවා. ඊට පස්සේ බෑන සමනලෙන් මේ පැත්තට මේ ගඟුල් ගඟුල් කන්ද. ගඟුල් කන්ද ඔය ඒ ටික එහෙම ඇවිල්ලා ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතන තමයි රත් කන්ද ගැප් එක තියෙන්නේ. මේ රත් කන්ද ගැප් එක වෙන්නන්න කලින් අහසේ පාට බලන්න ළමයි. කොහොමද අහසේ පාට? මට යන්න හිතෙන්නේ මෙතනින්. කොහොම හරි දැන් මෙතන මේ රත් කන්ද ගැප් එක තියෙනවානේ. ඔන්න ඕක බැහැලා ඊට පස්සේ මෙන්න මේ කන්ද නැගලා බැහැලා ඒ අතරේ මැද්දේ තමයි මේ පැරඩයිස් තියෙන්නේ. ඒ පැරඩයිස් වල තමයි කැම්ප් කරේ. ඊට පස්සේ ඉදෙන කන්ද පාරෙන් එද්දි ඊට පස්සේ මේ මොරේ හිල්ස් එක නැගලා බැස්සට පස්සේ ඒ දොරුවේ තමයි තියෙන්නේ මේ අග්ගලාදොල. ඔය වලාකුළු ලයින් එකක් තියෙනව නේද? ඒ පල්ලේ කඳුගස්සේ අන්නේ අග්ගලාදොල ගලන්නේ ඒ වලාකුළු ලයින් එක දිගේ. හරිද? දැන් මං අද ආවේ ওই වලාකුළු ලයින් එක දිගේ කැලේ අස්සෙන් තමයි ආවේ දියලි අස්සෙන් නැග්ගෙන ඇවිල්ලා ඔය මොරේ හිල් එකේ මේ පාමුලදී මොරේ හිල් එකේ පාමුල තමයි මේ අග්ගලාදොල ක්‍රොස් වෙන්නේ මේ දෙහින කන්ද මේ රූට් එක. එතකොට මම දැන් ওই රූට් එකේ ආපහු උඩට නැගගෙන ඇවිල්ලා දැන් මේ සුන්දර සැන්දේ යාමේ ඉර වහින වෙලාවේ මළුව සම්පූර්ණයෙන්ම මීදුවෙන් වැහිලා තියෙන ළමයි. මේ බලන්න මළුව වැහිලා තියෙන්නේ. දැන් ඔය මාර්ගයේ ඔස්සේ උඩ කරුණා කරලා ඔය මුදනට යන්න ඕනේ. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න නැවතනේ. ඒකයි මම පේන්නේ. මම ඇතුළේ පරිසරයෙන් මීදුවෙන් වැහිලා තියෙන්නේ. මාඩම ලස්සනයි සන්සෙට් එකක් තියෙනවා. ඒ ඇස්සේ මේ මීදුවනුත් ඇවිලා පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මෙහෙම බලනකොට මළුවේ ලයිට් දාලා. අර දැන් රත්නපුර පාරේ හත්තට ගාව ඉන්නේ. මෙතන රත්නපුර පාර. මම සුදු ඇඳුමක් දාගෙන පටව තීරණ වෙන්න හදන්නේ. Good morning. දෙවනි කොටසට ආදරෙන් good morning කියනවා.
ඊයේ මට අන්තිම ටික ඒ කියන්නේ ලාස්ට් වීඩියෝ එකේ අන්තිම ටික කියන්නේ දෙහිගන්ධ පාරේ අන්තිම ටික කරනකොට කලුවට වැටුණා. මම ඉතින් ගොඩාක් කළා හිටියා මොකද සන්සෙට් එකත් මාර ලස්සනයි, කලර්ස් මාර ලස්සනයි, පුදුමාකාර ලස්සනයි. ඒක මට අර ක්‍රවුඩඩ් ඒරියකට ඇවිල්ලා මේ එන්ජොයි කරන්න බෑනේ. ඒක හන්ද මං අර කැලේ මිදගෙන කුමාරේ මාර කලුවට වැටෙනකන් අන්තිම හරිය වෙනකොට මාව සම්පූර්ණයෙන්ම මිදුමින් වැහිලා වටේම වැහිලා කලුවරේ ඒක මට එක්ස්ප්‍රෙස් කරන්න බැරි ෆීලිං එකක්. ඒක මම මාර ඉදිරියෙද මං කුමාරේ ඒකෙන් එළියට යනවා මාර විතර වුණා. රෑ මේ 2:45 ඉඳන් ඔක එන්න යන්නේ පැය එකමාරක් දෙකක් වගේ. ඊළඟට මම මේ තැන් වල හැමතැනම නැවතලා මාර විදියට මේ අර මට අගලදල රුට් එකේ යනකොට නවතින්න මේ කාලය ගත්තේ නැහැ නේ. ඒක හන්දේ ඔක්කොම රෙස්ට් ටික මම එකපාර ගත්තා මේ අර කැලේදී. අරගෙන දැන් ඊට පස්සේ ඊරේ මාළුවටත් ගිහිල්ලා සේ ආණ්ඩියමල් තැන අම්මල වෙනත් වෙලා ඊට පස්සේ දැන් හැටන් පාටේ තියෙන ෂෝට් කට් එකෙන් හැටන් පාටේ ගිහිල්ලා එතනින් සඳගලට ගිහිල්ලා සඳගලින් මහෙන් තමයි ප්ලෑන් කරන් ඉන්නේ සුපුරුදු පරිදි. ඉතින් මේ ෂෝට් කට් එක මම මෙච්චර කොච්චර සිරිපාද ඇවිත්ලා තිබ්බත් මේ ෂෝට් කට් එක යූස් කරලා තිබ්බේ මේ පොඩි දුර ඇතින් මීටර් 600යි. ලස්සන තැන් ටිකක් තිබ්බත් පේනවා. ඊයේ මම පොරොන්දුනානේ මේ නිරු ටික ගැන පොඩි විස්තරයක් කරන්න කියලා ප්‍රශ්නකට උනේ. ඇත්තටම හැමදාම වගේ මේ මං උඩට එනකොට මේ විදු වෙනවා. විදු ඇවිල්ලා ඊට පස්සේ මං චුට්ටි මේකක් කළා. හැබැයි නිරු හරියට එනකොට කලුරටලා මේ ඒ නිරු තුන පේන හරියට එනකොට ඒක හන්දා මේ මම දැන් මේ ෂෝට් කට් එක යන්න ඩිසයිඩ් කරපු එක හේතුවක් තමයි මේ නිරු ටික ලස්සට බලා ගන්න. ඉතින් දැන් මගේ ඉස්සරහා තියෙනවා අනිත් නිරු දෙක නම් සඳගල තැන්න නෙරුව හරහා තමයි දැන් මං බහින්නේ. බෑන සමල නෙරුව හරහා තමයි ඊයේ එනකොට මම පෙන්නුවා බෑන සමල නෙරුව බෑන සමල කඳු වැටියත් එක්ක ජොයින්ලා තියෙන හැටි. ඒතකොට දැන් මගේ ඉස්සරහා තියෙනවා මේ කතා කරන්න බැරිම වෙච්ච නෙරුව වෙච්ච ගඟුල් තැන්න නෙරුව. බලන්නකෝ ගඟුල් තැන්න නෙරුව තියෙන හැටි. දැන් සිරිපාද තියෙන මේ පැත්තේ එහෙන් පටන් අරගෙන ගඟුල් තැන්න නෙරුව මෙහෙම ඇවිල්ලා ඔය ආණ්ඩියාමල තැන්න අම්බලමට වෙනකන් රත්නපුර පාර එන්නෙත් ගඟුල් තැන්න නෙරුව හරහා. ඇවිල්ලා ආණ්ඩියාමල තැන්න අම්බලම ගාවින් ඒක ගඟුල් තැන්න නෙරුවෙන් දකුණු බෑවුමට බැහැලා වම් බෑවුමට බැහැලා ඒක වෙනම යනවා. ඊට පස්සේ ගඟුල් තැන්න නෙරුව මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා ඔය යන්නේ ඒක. ඔහොම ගිහිල්ලා ඔය යකාඬු කන්ද ඒ ටික හරහා සප්ත කන්‍යා දක්වාම ඔය මේ කඳු වැටිය විහිදෙනවා. මේ නෙරුව මේ හරියෙන් මේ ආණ්ඩියාමල තැන්නෙන් පටන් අරගෙන මේ පැත්තට ගිහිල්ලා යකාඬු කන්දෙන් ඉවරුණාට කඳු වැටිය යනවා සප්ත කන්‍යා කඳු වැටිය දක්වාම. රජමලේ සඳගල තැන්න නෙරුව එතන රජමලේ කන්දෙන් ඉවර වෙනවා. ඒක තමයි කොටම නෙරුව. තව එහාට තියෙනවා උනාට මේන්ලින්ම කන්ද එකකින් ඉවර වෙනවා. ඊට පස්සේ බෑන සමනල නෙරුව ගත්තොත් බෑන සමනල නෙරුව එතනින් පටන් අරගෙන බෑන සමනල හරහා ගඟුල් කන්ද හරහා ඊට පස්සේ රත්කන්දට පස්සේ දෝතුරු ගල තියෙන පස්සේ හරි කලින් හරි ඊට පස්සේ මොකද්ද ඒ ගාට්මෝ මේ වැලිටික වැටෙන ගාට්මෝ තියෙන මේ ඒරියා එක ඒකේ නම් මට මතක් වෙන්නේ මේ ගවරවිල තැන්න ඒ හරහා ගිහිල්ලා අන්තිමට අවසානයේ මේ මහමුනි කන්ද හා මරියකොටේ කන්දෙන් ඒක අවසන් වෙනවා. මට එක්සැක්ට්ලි නම් එහෙම වෙන්න ඇති සමහර විට. හැබැයි මේ ඒ රේන්ජ් එකේ දිගට කඳු වැටි බඩ තොගයක් තියෙනවා. ඔය අඩවියේ කඳු කියන්නේ ඉතින් ඔන්න ඔය කඳු ටික තමයි මේ නිරුව ආශ්‍රිතව තියෙන කඳු වැටි පද්ධති. ඉතින් ඔකින් චුට්ට දැන් ටච් කරමින් යන්නේ. ඒවා හිමින් සරේ යනවා. ඔයගලන්ට මෙතනට තියෙන දර්ශනය නම් මාරම ලස්සනට මේ ගඟුල් තැන්න නෙරුව පේනවා. මම හරි මේ සතුටු වෙනවා මේ පාරෙන් ආපු එක ගැන. මොකද මේක බලා ගන්න පුළුවන් වෙච්ච එක. දැන් කියපු කතාව සනාථ වෙන්න මට මෙතනට පැහැදිලිව පේනවා ගඟුල් තැන්න නෙරුව ගඟුල් තැන්න නෙරුව මත මේ මේ හරියේ ඔය ආණ්ඩියාමල තැන්න අම්බලමත් එක්ක තියෙන පොඩි කණු සෙට් එකක්. ඒක මට පේනවා. එතකොට එතනින් ඔයගලන්ට පේනවා ගාන්ඩ් මේ රිජ් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා මේ ගහට වැහිලා අර පැත්තට ගඟුල් තැන්න නෙරුව විහිදෙන ආකාරය. ඒක හොඳටම බලා ගන්න පුළුවන් පාර තමයි මේ ෂෝට් කට් පාර. ඉතින් පාන්දර මේ පාර එනකොට මාරම ලස්සන දර්ශනය ටිකක් බලා ගන්න පුළුවන් මීදුමත් එක්ක වැහිලා. මේ මං උදේම ආවා. හැබැයි මට කන්න මේ
හිටියන් දාඩිය මල තෙන් නම්බලමේ මට චුට්ටක් පරක් වුණා. ඒතර සන්රයිස් එක වෙලා මං කල්පනා කරන් ආවේ මේ සන්රයිස් එක වෙන වෙලාවට මේ පාරෙන් එන්න. මේ කන්න නැතිච්ච හන්ද පොඩ්ඩක් ඩිලේ වුණා. හැබැයි මං 6:20ට 25ට විතර මේ පිටත් වුණා. ඒත් ඉර පායලා. සන්රයිස් එකත් එක්ක මේ පාරේ ඉන්න තමයි මට ඔළුවේ අදහස තිබ්බේ. ඒනට ඒකට පොඩි ප්‍රමාදයක් වුණා. දැන් ඉර පායලා. මේ පාට තියෙන අනෙත් විශේෂ ලක්ෂණය තමයි මෙන්න මේ සිරිපාදයේ තියෙන මෙන්න මේ ගල මේ පාට විතරයි බලන්න පුළුවන්. අනෙත් පැති වලට පේන්නේ නැහැ. මේක මාරම මේ සුවිශේෂී භූගෝලීය පිහිටීමක්. දැන් දේන කන්දේ පාරනකොට මම පෙන්වන්න නැති මතක ඇති ඒගොල්ලන්ට සිරිපාදේ ෆෝස් පීක් එක පෙන්නුවා. දැන් මෙතන මේ පාර එනකොට මට දකින්න පුළුවන් ලස්සනම මේ ජියෝග්‍රැෆිකල් එක තමයි මෙන්න මේ ගල. ඕක තියෙන්නේ ටිකක් පොඩි රිස්කි විදියකටත් එක්ක ඊට එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැටන් පාරේ ඉන්දිකටු පාන ගාවට මම යන්න ආසම නැත්තම තැනක් තමයි වාරේ කාලේට හැටන් පාරේ ඉන්දිකටු පාන. ඒ තරම් ඒක අප්‍රසන්නයි අපිරිසිදුයි. මිනිස්සු එක එක විකාර දාලා අද මම එතන පෙන්වන්නේ. හැබැයි මම මෙතනට තියෙන කඳු වැටි ටික පෙන්වන්නම් මීඩ්වෙන් වෙහිලා මවුසගලේ ජලාශයත් එක්ක පුදුම ලස්සන වීව් එකක් තියෙනවා. ඉන්න මම පෙන්වන්න. ඔයගලන්ට මවුසගලේ ජලාශය ගන්න පුළුවන් බලන්න. මේ ඒරියා එකේ තියෙන මවුසගලේ ජලාශය. ඒක උඩින් තියෙන කඳු වැටි ටික පුදුමාකාර ලස්සන වීව් එකක් මෙතනට තියෙනවා. අර මවුසගලේ ජලාශයට ඉරේලිය වැටලා ඒක සිල්ල කලයකින් දිලිසෙනවා. මොනම ලස්සනයි. පාරේ කාලේට අක්මැතින් පාර තමයි හැටන් පාර. හැබැයි ඒකේ චුට්ට දුරක් එන්න සිද්ධ වුණා. මේ සඳගල පාරට එන්න උනා. සඳගල පාරත් ඉතින් මුල ටික මේ අර හැටන් පාරෙම මේ මම මෙහෙම කියන එක වැරදි ඇති. බට් හැටන් පාරේ টয়ලට් එක වගේ තමයි සඳගල පාරේ මුල ටික. ඒ තරම් දුර්ගන්ධයක් තියෙන්නේ. නායදියාගෙන ඉන්න බෑ මම යනවා මම කතා කරලා ඉඳන් මේ හරියම අපිරිසුදු හැටන් පාර නම් ඒක මන් දන්නේ අප්‍රසන්නයි. නිවස්වාට මේක ටික දුරක් යනකම් මේ ගඳ තාම තියෙනවා. හොඳටම ගඳයි. අනිකර වොෂ්රූම් එකකින් එන ගඳ තියෙන්නේ. වොෂ්රූම් එකකින්වත් මෙහෙම ගඳක් එන්නේ නැහැ. වොෂ්රූම් ක්ලීන් කරන්න නැතිලා සෑහෙන කාලයක් තියෙනකොට එන ගඳ තියෙන්නේ. අන්න ඒ වගේ. මේ කොහමද දැන් වෙලාව උදේ 7:26යි. මං 6:20ට විතර තමයි මේ ආඩිය මල දැන් අම්බලමෙන් 6:20 විතර වුණා මේ කාලෙ හැම පිටත් උනේ. ඊට පස්සේ මෙතන කඩේකින් තේ එකක් වීලා දැන් ආපහු මේ පාරේ මට මොකවත් හම්බෙන්නේ නැහනේ. මට මේ ඊයේ මේ බත්තුලුවෙන් නාගන්නවත් බැරි වුණානේ මේ අද්ගලා දොලින්වත් බත්තුලුවෙන්වත්. ඒක හන්දා මේ අද මං මෙච්චර උදෙන් මේ පල්ලම් බහින්න හේතුවත් ඒක. මොකද මට මේ ඒ සීතල වතුර ටිකක් නාගන්න ඕනේ. දැන් අද මං ආපහු මෙතනින් රජමලයට බහැලා ආපහු මම ෆිෂින් හට් වලින් බත්තුලුවට බහැලා නාගෙනම තමයි එන්නේ. මොකද ඒකෙන් නාන්න නැතුව ආපු එක මට හෙනම හිතට අවුල්. මගේ මේ ප්ලෑන් එක තිබ්බේ නම් මේ ආපහු දෙහනකන්ද රූට් එකේ ගිහිල්ලා පැරඩයිස් එල්ල ගාවට ගිහිල්ලා පැරඩයිස් එල්ලෙන් බත්තුළු බහින එකද මේ කියන්නේ වතුර පාරවල් දෙකම මේ එක පාර ඉවර කරගන්න එක. හැබැයි මට මේ ඊයේ මම මේ ඇඳගෙන හිටියේ ස්ලීව්ලස් එක ගන්නෙ. ඒක හන්දා මුළු අත් දෙක ඔක්කොම කැපිලා තියෙන අත් දෙකයි මේ බිල්ල මෙහි ඔක්කොම කැපිලා මට මාර තුවාල වල වේදනාවක් තියෙනවා. කියන්නේ ඒ හීරිච්ච තුවාල මේ එක තරක් දෙකක් නෙමෙයි මුළු අත් දෙක පුරාවටමනේ ඒ වේදනාව මාරම මේ දරුණුයි මට මේ පාර. ඒ කියන්නේ මට ඊරේ නිකන් ඇඟට හොඳටම මාරු වුණා වගේ තිබ්බා මේ ඒක කැපිච්ච ඒවට වෙන මොකවත් නෙමෙයි මේ තරම් කැපිලා තිබ්බා. මම මේ ස්ලීව්ලස් ඇඳවපන් විඳවපන් විශ්වණී වගේ සීන් එකක් තමයි. ඒ කියන්නේ මම ආසත් නැහැ අත් දිගට ඇඳගෙන දාගෙන කරගෙන යන්න. ඒක හන්දා මේ බත්තලු බැස්සනම් ඒ විදිහටම ආපහු මං මේ කැපෙනවා. ඩබල් තුවාල් ටිකක් එනවා. එතකොට මේ අමාරුයි හෙට වැඩට යන්න ඕනේ. ඒක හන්දා මේ නම් බත්තලු වෙන දවසක එනවා. බත්තලු ඉතින් බත්තලු වල තියෙන ඔය වගේම තමයි ඔය අග්ගලාදොලේ වගේම තමයි මේ එතන අග්ගලාදොලේ නම් දියලි මහා තෝගයක් හම්බුණානේ. බත්තලු වල හම්බෙන්නේ දියලි 3යි. ඒ දියලි 3 ප්‍රධාන දියලි 3 මැප් එකේ මාක් කරලා තියෙනවා.
මේ ඒක පස්සේ දවසක එනවා. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒක එන්න ඕනේ මේ හදිස්සිය බහින්න බලාගෙන නෙමෙයි. ඒක නිදහසේ එන්න ඕනේ. මොකද මම දැන් අග්ගලා එකත් හදිස්සිය ආපු හන්දා බත්තලු එක ටෙන්ස් එහෙම අරගෙන මම කල්පනා කළේ නිදහසේ ඇවිල්ලා බත්තලු වල මේ දවස් දෙකක් ඉඳලා එහෙම මේ වැඩේ කරන්න තමයි ප්ලෑන් කළේ. ඒක එක්කෝ හිතනොත් යාළුවොත් එක්ක එනවා. දැන් ඇති සිරිපාදෙට එන්න තියෙන පාරවල් තව කොච්චර හෙව්වොත් තවත් තියෙනවා. මොකද දැන් මං ප්‍රධාන පාරවල් හැම ඉවර කළා. දැන් ඊට පස්සේ ওই වතුර පාරවල් දිගේ එනවා තියෙනවා. ඊට පස්සේ කැලෑවල් ලස්සෙන් එනවා තියෙනවා. එහෙම බැලුවොත් එහෙම ඒකනේ ඒක නිමක් කරන්න බැරි දෙයක්. ඒක හන්දා මගේ සිරිපාද චාරිකාවේ සෝලෝ සිහින සේරම ටික මං ඉවර කරගත්තා. මොකද ප්‍රධාන පාරවල් තුන වාරේ අවාරේ දෙකේම වෙලා තියෙනවා. ඊට පස්සේ කැලෑ පාරවල් ටිකත් අර දෙහන කඳ පාරෙන් මං වාරේ ආවේ. මොකද ඒක තමයි අවාරේ තනියෙන් එන එක සහ මේ මාලිබොඩ පාර. මේ දෙකම අවාරේ තනියෙන් එන එක බැරි නෑ. හැබැයි තනියෙන් ඇවිල්ලා ඒක රිස්කි කරගන්නවට වඩා හොඳයි අවාරේ මේ ආපු විදිහටම තියාගන්න එක. සඳකල පාර නම් ඉතින් මම ගෙදර වගේ නේ මම කොහොමත් ඒක වාරේ අවාරේ ඒක මට ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඉතුරුලා තිබ්බේ ඔය පාරක් නැති කැලේ පීරගෙන තුවාල කරගෙන නිකන් පිස්සෙක් වගේ එන්න පුළුවන් ගමනකින් පාරකින් සිරිපාද එන එක. ඒක මම තෝරගත්තේ අග්ගලා දොර පාර. මං ගිය පාර ගිය අවුරුද්ද හිතුවා කවදා හරි දවසක ඒ සීනේ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. ඉතින් ඒ සිහිනේ ඊයේ සාක්ෂාත් කරගත්තා. ඉතින් ඒක හොඳටම ඇති. දැන් මට මෙතනට පේනවා පුදුමාකාර ලස්සන දර්ශනයක්. ඒකත් ඕගලන්ට පෙන්නගන්නම මං යන්නම්. මෙතනට තියෙන වීව් එක මේ සඳගල තැන්න පාර හොඳ මේ අද හොඳ අවුව දවසන්නේ. ඒක හන්ද පුදුම ලස්සන වීව් එකක් තියෙනවා. ඕගලන්ට පේනවද මෙතන තියෙන කඳු පන්ති රාශිය? මම මේවා එකින් එකට විස්තර කරන්න ගොඩක් ඒවා දන්නේ නැහැ. ඒක හන්ද මම මොකවත් කියන්නේ නැහැ. වැරදුනොත් එහෙම වැඩේ හරි නැති හන්දා. නැත්තම් මෙතනට තියෙනවා ළමයි පුදුමාකාර ලස්සන වීව් එකක්. මේ කඳු පන්ති ගැන හරියටම දන්න කෙනෙක් මෙතනට ආවොත් එහෙම පිස්සු වැදෙනවා. මමත් දන්නවා. හැබැයි මම මෙච්චර විස්තර කරන්නම් දන්නේ නැහැ. මං කාලයකට පස්සේ දැකපු ලස්සනම දර්ශනයක්. අර මීදුම් ලේයර්ස් කඳු අස්සට තැම්පත් වෙලා මේ අර පුදුම ලස්සනයි ඒක. සඳගල පාරේ අද සෙනග නැහැ. මොකද තාම වෙලාව උදේ 7:40යි. ඉතින් මේ මම උදේන් පටන් ගත්ත හන්දා දැන් තව මට ඉස්සරහට යනකොට හම්බ වෙයි. මේ එන කට්ටිය තව අන්තිම හරිය කිට්ටු වෙනකොට මේ බහින කට්ටියත් නෑ. මොකද මේ පාරේ නගින කට්ටියනේ බහින්නේ. ඉතින් මේ පාරේට කවුරුත් නගින්නේ නෑනේ. ඒක හන්දා මේ අද නිදහසේ සඳගල පාරේ යන්න පුළුවන්. දැන් ඊයේ එහෙම හවස මේ මේන් රෝඩ් එකට ආවට පස්සේ සෙනඟ ටිකක් හිටියා. ඉතින් හැටන් පාරෙත් එහෙම හැටන් පාර නා සූගල සෙනඟ. ඉතින් මේ සෙනඟින් මිදිලා ආපහු නිදහසේ මම්මගේ වයිබ් එකට අවතීර්ණ වුණා ඔන්න. ගොඩ කාලෙකින් මේ සඳගල පාර ඕගලන්ට මේ පෙන්නුවේ නෑනේ. මං හැම පාරම ඇවිල්ලා ආපසු කරනාව සඳගලින් කරාට සඳගල පාර දැන් මොන වගේද කියලා ඕගලන්ට මං හිතන්නේ මං පෙන්නලා නෑ. ගොඩ කාලෙක කලින් මං වීඩියෝ එකක් කළා අවුරුදු 2කට විතර කලින්. ඊට පස්සේ ඒ කාලෙත් සඳගල පාර ටිකක් සාමාන්‍යයෙන් හොඳට කැලේ වැට තිබ්බේ. දැන් නම් සඳගල පාර එහෙම නෑ. සඳගල පාර දැන් හොඳටම මේ බලන්න එලි කරලා මේම කරලා තියෙන්නේ. අවාටට නම් මේකෙන් යන්න දැන් දෙන්නේ කතාවකුත් තියෙනවා. මොකද මේක මේ අර ප්‍රධාන පාරක් ලෙස ගැසට් කරලා නැති හන්දා කොහොමත් අවාරයට දැන් කොහෙන්වත් යන්න දෙන්නේ නැහනේ. ඒක හන්ද සඳගලින් සඳගලින් යනකොට ටිකක් කේස් වැඩි. ඒක හන්ද මේ සතිය දවසක නිදහසේ වාරේ ආවත් මේ සඳගල එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. දැන් අද නම් මට වැස්ස සෙට් වෙන්න ගන්න නැති වෙයි. මොකද මං මේ දවස්වල වහින්නේ හවසටනේ. මං උදේන් වහින හන්දා මේ අද නම් අවුව තමයි තියෙන්නේ. ඊයේ හවස වැස්ස ෂුට්ටක් සෙට් වුණා. ඒත් මං ඊයේ වැස්ස එන්න ගිය හැම අවස්ථාවකම මං කිව්වා අනේ වහින්න එපා කියලාම තමයි ඉල්ලුවේ. මේ කවදාකවත් එහෙම ඉල්ලන්නේ නැහැ.
හැබැයි මං ඊයේ නම් ඉල්ලුවා මොකද වැස්සට අඩවියේ වතුර පාරවල් කියන්නේ ආයි කතා කරන්න ඕනේ නැති මාතෘකාවක්. ඒ තරම් වතුර වැඩි වෙනවා. ක්ෂණික වතුර වැඩි වෙනවා. ඒක හන්දා මේ ඊයේ අග්ගලේ ඉන්න වෙලාවේ වැස්සක් ආවා නම් එහෙම මට එනම් සෑහෙන්න අපහසුතාවයට ලක් වෙන්න වෙනවා මේ වැස්සත් එක්ක. කන්දා හැමදේම සබාධම දෙන්නේ හරිම ලස්සන විදියට, සුන්දර විදියට. ඒ දේවල් ඒ ආකාරයෙන් මට ලැබුණා. අපි දැන් ආපු අදත් යනවා දැන් ඔන්න බත්තලුවේට. ඔයගලන්ට මේ සෙකන්ඩ් පාර්ට් එක ගේන්න මම කල්පනා කළෙත් ඒකයි. ආපු පොඩ්ඩක් බත්තලුවේ පෙන්න ගන්න. මම බත්තල බහින්න අමාරුයි කියලා කිව්වනේ. ඒ අමාරු වෙච්ච එකට හේතුවත් මම කිව්වනේ අතපය කැපිලා එහෙමයි කියලා. දැන් ඒකට සාක්ෂි මම පෙන්නන්න. මමත් දැනුයි හරියටම මගේ අත් දෙක දිහා මේ විදිහට බැලුවේ. ඔන්න බලන්න ළමයි. ඕගලන්ට මේ ආලෝකයත් එක්ක හරියට පේන්නේ මට හිතෙන හැටියට. පොඩ්ඩක් හෙවෙනට අරගෙන පෙන්නනා මේ තියෙන. මේ ඔක්කොම කැපිලා කියන්නේ මේ කැපිලා නෙමෙයි. කැපෙන නේම නෙමෙයි තිබ්බේ කටු පඳුරු තිබ්බේ. ඒ කටු වලට මේ අර කටු අතු වලට ඇතිල්ලගෙන යනකොට කටු වෙනින්නේ. අන්න එහෙම ඒවා මේ වෙලා තියෙන්නේ. ඒ කටු විසක් දන්නෙත් නෑ. මේ ඒකත් දන්නෙත් නෑ මෙච්චර මට වේදනාව. මේ වම්මතෙත් තියෙනවා. මේ මොකේ කරි සතෙක් මේ කෑවත් දන්නෙත් නෑ. මේ තරම් මේ ගාල් ලස්සෙන් ගියේ. මේ සප්පෙක් මොකක් හරි දශකරාද දන්නෙත් නෑ. එහෙම වෙන්න නම් හේතුවක් නෑ. මොකද මම ඇලර්ට් එකේ හිටියේ. මේ එහෙම කෑවනම් මට දැනෙනවා කෑවයි කියලා. පේන්නේ නැහැ. මා වට කරගෙන තිබ්බ ඝන කැලෑව මට අඩුම ගානේ වටේ පිටා තියා ඉන්න තැනවත් හිතාගන්න බැරි තරම් කැලෑවල් තිබ්බේ. ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් නැහැ ඇත්තටම. මොකද ඒව ගන්න බෑ. එකම එක තැනකදී දුකද මම කැම් එක ඔන් කරලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තා වගේ මතකයි. මේ අනිත් තැන්වල නම් ගත්තේ නැහැ. කොහොම හරි මේ වගේ කැලෑගෙන නම් අතපය දිගට ඇඳගෙන ඉන්න ඕනේ කියන එක මම මේ හිතාගත්තා. මොකද මේ ආසාව මේ පැත්තකින් තියුම් මට අර සිසිලස දැනෙන්න නම් මම ඒවට මං ස්ලීව්ලස් අඳින්නේ. ඒ වුණාට මේක මේ හින වේදනයි. මේ විසද දන්නෙත් නැහැ මේ කටු. අන්න ඒකයි. හොඳ වෙලාවට කටු කිතුල සෙට් උන්නේ. කටු කිතුල වගේ සෙට් වුණා නම් එහෙම අම්මා එහෙනම් මෙහෙම ඉන්න හම්බෙන්නේ නැහැ මට. එහෙම හීරුණා නම්. මේ හීරුනේ වෙන අර කටු පඳුරු වලට. සඳගල පාරේ මේ මුල ටික බැහැලා ඊට පස්සේ චුට්ටක් නගින්න ඕනේ තැන්නට. සඳගල තැන්නට නිකන් ඊට පස්සේ තැනිතලා කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ සඳගල තැන්න. ඊට පස්සේ හිමින්සරේ යන්න තියෙන්නේ. ඊට පස්සේ චූටි තැන් දෙකක තුනක වගේ නගින්න කෑලි තියෙනවා. නැත්තම් වැඩි හරියක් තියෙන පල්ලෙන් බහින්න. මං අපේක්ෂා කරනවා 11 වෙද්දි වගේ බහින්න. බලමු 11 12 වුණත් ප්‍රශ්නයක් නැහැ. බස් එක තියෙන්නේ 3ට 3:00 විතර. පැය 3ක් 4ක් තියෙනවනේ මට. නිදහසේ නා කියාගෙන ඉන්න. අවුයි. දැන් නම් දාඩිය වැක්කෙනවා. දැන් නම් ඉතින් සුදුඳුම ගලවත හැකි. හඳකල දැන් නෝල සුදුඳුම ගලව ගන්න ඕනේ. මේවා දැන් කියන්නේ යනකොට දාඩිය මට අන්න එක සීන් එක.
යන්න පාරේ මම ආසම ඒරියා එකක් දැන් මේ පහු කරන්නේ. මේ හරිය මානම සිසිලසයි. දැන් අර ශ්‍රීපාද කන්ද පැත්තේ ඉඳන් පල්ලෙහාට බහින් ටික පොඩක් අවුවයි. මේ හරියේ සම්පූර්ණ ගන්න කැලෑව තියෙන්නේ. මානම සිසිලසයි. රජුටක් ඉස්සරහින් මම ආසම දර හම්බ වෙනවා වතුර පාර ගාව. මේ වතුර පාර ගාව ෂූටි රෙස්ට් එකක් කරගෙන මම සඳකල තැන්නේ ඩ්‍රෝන් එක දැම්ම විතරයි. මේ නැවතිලා හිටියේ නැහැ. ආවා. මොකද එතන තමයි හැමෝම නවතින්නේ මේ කන්න බොන්නේ වට. ඉතින් මට පොඩ්ඩක් රිලැක්ස් මදි වගේ මම කන්දා ආවා. මම වතුර පාර ගාව නවතිනා කියලා. මේ බලන්නකො මේ හරිය මේ හෙවණයි සහ කොළ පාටයි මේ හරි සිසිලසයි. ඇඟට ඒක මාරි විදිහට ෆීල් වෙනවා. දැන් මට මේ සුදු ෂර්ට් එක ගලවලා ඇතුලේ තියෙන ස්කිනි පිටින් යන්න ඕනේ. බට් අද එපයි කියලා හිතනවා. මොකද මේ අද මං හිතුවට සෙනඟ හම්බෙන්නේ නැති වෙයි කියලා නඩ කීපයක්ම දැන් ආවා. ඉතින් එයාලට මට මේක සබාදම් චාරිකාවක් වුණාට වන්දනාකරුවන්ට වන්දනා ගමනන්නේ. ඒක හන්දා මම කැලෙන් එනකොට එහෙම එනවා. හැබැයි දැන් මම මෙහෙම යනකොට රිචුවල්ස් වලට අනුව යනවා කියලා හිතාගත්තා. මොකද ඒක දකින්න මනුස්සෙට වියර්ඩ් වෙන්න පුළුවන් හන්දා. අපි මෙහෙම මෙයා සඳකල තැන්නේ වතුර පාර ගාවට ආවා. අද වතුර පාර ටිකක් අඩු වෙලා තියෙන්නේ. මොකද මේ දවස්වල පායවන් ලොකුවට වහින්නේ නැහනේ. දැන් වෙන්දට නම් මට මේක සඳකල තැන්නේ වතුර පාර විතරයි. දැන් පහුගිය ටිකේ ගංගාගෙන මේ ස්ටඩි කරලා මැප් එකේ දැන් මේව පේන්නේ මේ සඳකල තැන්නේ වතුර පාර විදිහට නෙමෙයි. කැලණිකගේ මුල් දීවර විදිහට. ඒ කියන්නේ මේක අගලදොලේදී මට වයි ජංක්ෂන් දෙකක් හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ සඳකල තැන්නේ නෙරුව පැත්තේ ඉඳන් ගලාගෙන එන දිය ධාරාවල් දෙකක් හම්බෙන්න ඕනකම තිබ්බා. හැබැයි මට හම්බුනේ දෙවෙනි එක විතරයි. පළවෙනි එක හම්බුන්නේ නැහැ. මොකද මට පළවෙනි එක කොහෙද හරි මිස් වුණා. මං අර කැලේට දාලා ගිය වෙලාවකදී ඒක හන්ද මේ ඒක හම්බුන්නේ නැහැ. එක්කම ඒකට එකතු වෙන්න ඕනේ. මුලින්ම එකතු වෙන එකට. කොහමද මේකත් මේ සඳකල තැන්නේ නෙරුව හරහා මේ පැත්තට ගලාගෙන ගිහිල්ලා මේ එකතු වෙන්නේ අග්ගලා ඔය හරහා පත්තලුවේ මේ මවුසකලි ජලාශයට වැටලා එතනින් කැලණිකඟට එකතු වෙන්නේ. මේ සිරිපාද කන්දේ අර අපි කතාවක් අහලා තියෙනවානේ මහවැලි කල්නි කළුවලේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා. ඒකේ මේ සමනල කන්ද මුදුනේ කියන්නේ නිකන් සමනල කන්ද ත්‍රිකෝණේ මුදුනෙන් මේ දියැලි හතරක තියලා තියෙනවා වගේ කියලා මම පොඩි කාලේ තාගෙන හිටියේ. ඊට පස්සේ ටික ටික ලොකු වෙනකොට තමයි තේරුම් ගත්තේ විශේෂයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ගඟ දිගේ වැඩසටහන් ටික බැලුවට පස්සේ මේ ගංගා උල්පත් ගැන තමයි මේ කතා කරන්න කියලා. මේ අර කතාවට කියනකොට එහෙම කිව්වට අර පුංචි කාලේ අපේ ඔළුවට යන්නේ එහෙමනේ. පස්සේ තමයි මට මේ ගංගා කොහොමද උපදින්නේ කියන එක හොයන්න මාර උණක් ගැහුවා ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ගඟ දිගේ වැඩසටහන් වලට පස්සේ. ඊට පස්සේ දැන් මම කොහෙ ගියත් මේ කඳු ගැන භූගෝලීය පිහිටීම ගැන ඒකෙන් උපදින ගංගා ගැන ඒව කොහොමද ගලන්නේ නෙරුහරා ගංගා දෙපැත්තට බෙදෙන්නේ කොහොමද ඔන්න ඔය විස්තර ටික හොයනවා. මොකද මම ඒකට මාන මාසයි. ඔයගලන්ට මට මිස් වුණා කියන්නේ අර ගඟුල් තැන්න නෙරුව පෙන්නන වෙලාවේ. ගඟුල් තැන්න නෙරුව කියන්නේ මේ දෙපැත්තට ගංගා දෙකක් හටගන්න නෙරුව. මම ඊයේ මට මතක හැටියට කිව්වා මේ අගලදොල සංචාරයේදී ගඟුල් තැන්න නෙරුවේ වම් පැත්තට වැටෙන දිය දහරා ටික එකතු වෙලා හැදෙනවා මේ යනවා කලෙනි ගඟට. ගඟුල් තැන්න නෙරුවේම දකුණු පැත්තට වැටෙන දිය දහරා ටික එකතු වෙලා යන්නේ කළු ගඟට. සරි වැරදුනා. ඔක අනිත් පැත්ත. ගඟුල් තැන්න නෙරුව විශේෂයි. ගඟුල් තැන්න නෙරුවේ වම් පැත්තට වැටෙන වතුර ටික යන්නේ මේ කළු ගඟට. දකුණු පැත්තට වැටෙන වතුර ටික තමයි යන්නේ මේ කැලණි ගඟට. මේ සීත ගඟුල හරහා කැලණි ගඟට. හොඳේ. ඒක චුට්ටක් පැටලුණා. මොකද එහා පැත්තේ බෑන සමනල නෙරුවේ අනිත් පැත්තට එන්නේ. ඒකයි පැටලුනේ. මේ ඒවා හරි ඉන්ට්‍රස්ටිං මාතෘකා. ජියෝග්‍රැෆිකල්ලා තිබ්බ නැති වුණාට දැන් ජියෝග්‍රැෆිකල් දේවල් ගැන හොයනවා. අම්මා වතුර ටික පුරවගෙන හිටියා. කමදකුණානේ ජියෝග්‍රැෆි කියෝ හිටියා. වතුර ටික පුරවගෙන මම හිමින්සරේ පහළට කරුණා කරන්න. මේ කලුවක් තියෙනවා. තාම අවුවයි. සිරිපාද පේන ගල්තලාව ගාවට ආවා. මට පේනවා සිරිපාද යන්නේ. මානම ලස්සන වීඩියෝ එකක් තියෙනවා මෙතන. මම නවතින්නේ නැහැ මම යනවා. දැන් 10යි වෙලාව. මං එන හිමින් ඉන්නේ. පුරුදු පරිදි. හේදෙන් ඊයේ මේ
දවල් ටික හයියෙන් ආපු නිසා මේ මට දැන් ගමනේ අර මට ඕන විදිහට එන්ජොයි කරන්න බැරි වෙච්ච නිසා මේ එනම හිමි එනම රිලැක්ස් එකේ ඉන්නේ. නාගන්න විතරනේ තියෙන්නේ. විනාඩි 15ක විතර පොඩි රෙස්ට් එකක් අරගෙන ආපහු දැන් ගමන පටන් ගත්තා. හරි ලස්සනයි මේ යන්න තියෙන පාර හොඳේ. ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න. දැන් ටිකක් ආය යවුවයි. කොල්ලන් බහින එක තමාරුයි ළමයි. මෙතනින් තියෙන අර උඩින් මේ ෂෝට් කට් එක. දැන් තමයි මම නැවතලා හිටියේ. මෙතනින් එන්නේ. මම එතනින් එන්නත් හදලා පස්සේ ආපහු මේ ගස් අස්සෙන් එන්න බෑ. මේ ෂෝප් පාරක් තියෙනවානේ. යන්න මෙතනින් ආවා. ආපු ලස්සන ඒරියා එකකට ආවා. මාරම ලස්සනයි මේ ටික. දැන් ආපහු පොඩි අවුවේ එරිය එකකට පිවිසෙන්නයි යන්නේ. දැන් නම් ගමන ඉවරයි වගේ. මං හිතුවේ 11 වගේ වෙද්දි ඉවර කරන්න. 11ට ඉවර කරන්න පුළුවන් වෙයි. මට පැය 3-4ක් විතර තියෙනවා. නාගෙන ෆොටෝස් ටිකක් එහෙම ගහගෙන මේ ගමනම ෆොටෝස් ගත්තේ මෙතන.
අද ෆොටෝස් ටිකක් ගන්නවා. එළියට ආවා. දැන් වෙලාව 11ට කිට්ටු 11ට 10ක් වගේ තියෙනවා. දැන් මම මෙහෙම බත්තලුවට යනවා. බත්තලුවට ගිහිල්ලා හොඳට නාගෙන හිමින් සැරේ ගෙදර යනවා. යන් බත්තලුව ගාවට ඊයේ ගියා. ඒ කියන්නේ කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ නම් මං ඊයේ ගියා. අදත් එතනට ගිහිල්ලා මේ නා ගන්න ඕන හොඳට. දැන් දවස් දෙකක්නේ. වොෂ් එකක් දා ගන්න ඕන හොඳට දැන්. මිනි ටිකක් තියෙනවා ඒක හරි වටිනවා මේ කට්ටියන්ට ගන්න. මේ තියෙන්නේ රාජමලේ වතු යාය. රාජමලේ තේවත් අද හරි ලස්සනයි. මොකද මං ගිය අවුරුද්ද එනකොට මේ ටික ඔක්කොම තනිකර දුඹුරු පාටයි මේක කප්පාදු කරලා තිබ්බේ. හරිද? දැන් අද එද්දී ඒවා ඔක්කොම ලියලා වැවිලා. අවුරුද්දකට පස්සේ මම බලනකොට මොකද අලුත් තේදල් තියෙන එකම මොකටම මේ ලස්සනට වැවිලා තියෙනවා. මේ ටික ඔක්කොම දුඹුරු පාටට තිබ්බේ. මම ඉස්සරහට ගිහලා පෙන්නන්න. අලුතෙන් වෙච්ච දලු. අතන තියෙන මං සඳගල එන පාර නැවතිච්ච තැන. අද දැන් කට්ටිය ගොඩක් ඉන්නවා. මම ගමන ඉවර කළා. මේ මගේ පිටිපස්සෙන් ගලන බත්තලුවේ ගාවට ඇවිල්ලා දැන් ගොඩ වෙලාවක් මෙතන හිටියා. මෙතනට මං ආවා 11:35 40 වගේ වෙද්දි ආවා. දැන් වෙලාව 1යි. මං තව චුට්ටක් වෙලා ඉන්නවා. තාම මගේ බෑග්ස් පැක් කරලා ඉවර නෑ. මේ නෑවේ නැහැ. මොකද මේ නැවොත් එම කොණ්ඩේ තෙත වෙනවනේ. ඊට පස්සේ බස් එකේ යන්න බෑ කොණ්ඩේ කඩගෙන. ඒක හඳ නෑ හොඳට ඇඟ සෝලකට උතර සීතලයි මාරම සනීපයි. දැන් මං මගේ ගමන නිමා කරලා රජමලේ එන බස් එකට නැගලා හැටන් බලා යනවා. හැටන් නෙමෙයි කියන්නේ මස්කෙලි. ඊපස් මස්කෙලින් හැටන් එකක් අරගෙන හැටන් වලට යන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද ගෙදර යන්නේ කියලා. දවස් දෙකක් ගඟ මැද්දට යන්නම් ඕගලන්ට ලස්සනට පේන්න. දවස් දෙකක් දුෂ්කර ගමනක් ගිහිල්ලා දැන් නිදහසේ සීරින් ඉවර කළා. ගෙදර යන්න හදන වෙලාව. බලන්නකො මං ඉන්න තැන ලස්සන කොහොමද කියලා. බෑග් ටික කළා නෑ තාම. ඉතින් මේ වගේ සුන්දර තැන් වල සැරිසරන්න ඒ සුන්දර තැන් අත්විඳින්න අවස්ථාවක් ලබා ගන්න ඕන නම් ඔයාලත් මං වගේ මේ පරිසරයේ මේ සබාධම මේ ජීවිතය රකිමින් විඳින්න. ඉතින් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්න. බයි.